සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ඔයාලා ඔක්කොටම. අද මං අරගෙන ආවේ ජනවාරි 1 වෙනිදා අපේ ගෙදර පොඩ්ඩොන්ට හැදිච්ච විශේෂ කෑම වේල. එම්පෙරාදු බතත් එක්ක පරිප්පුයි මසුයි තමයි උයව්වේ. මුලින්ම මේ විදිහට ඔක්කොම දේවල් ලෑස්ති කරගත්තා. එතකොට උයන්න හරිම ලේසි සහ හරිම ආසයි. කුස්සිය හැඩි වෙන්නෙත් නෑ මේ උයන විදිහට. හට්ටියක් ලිපේ තියාගෙන ඒකට මම මුලින්ම පොල් තෙල් දැම්මා. ඊට පස්සේ අබ ටිකක් දැම්මා. අබ ටික පුපුරාගෙන එනකොට තමයි මම සුදු ලූණු දැම්මේ. සුදු ලූණුත් එක්කම බී ලූණු, රම්පේ, කරපිංචා, අමු මිරිස් ටික ඔක්කොම දැම්මා. මම එහෙම තමයි ඉතින් පරිප්පුව ටෙම්පරාදු කරන්නේ. ඒ ටික රන්වන් පාට වෙන්න මැලවුණාට පස්සේ තමා මම පරිප්පු එකතු කරන්නේ. එකතු කරන පරිප්පු එකට මම තුන පහ මිරිස් කුඩු කහ ලුණු ඒවා එකතු කරලා තමයි පරිප්පු එකක් දාන්නේ. ඊට පස්සේ වතුර චුට්ටක් දාලා පරිප්පු එක තැම්බෙන්න තියනවා. පරිප්පු එක තැම්බුණාට පස්සේ පොල් මිටිකිරි දානවා. හින්දලා තමයි පරිප්පු එක ගන්නෙ. ඔන්න මගේ පරිප්පු එක හරි. ඊළඟට මං ලෑස්ති වෙන්නේ බත් එක හදාගන්න. මුලින්ම තෙල් ටිකක් ලිපේ තියලා ඒකට සුදු ලූණු ටිකක්, බී ලූණු ටිකක්, කරපිංචා, රම්පේ ටිකක් එකතු කරනවා. එකතු කරලා ඒක ටිකක් මැලවෙන්න දෙනවා. මේ ගානට මැලවුණාට පස්සේ මම ඒකට ගාගත්තු කැරට් එකතු කරනවා. කැරට් ටික මේ ගානට මැලවුණාට පස්සේ මම ලීක්ස් ටික එකතු කර ගන්නවා. ලීක්ස් ටිකත් එකතු කරලා ටිකක් කලවම් කරනවා. ඊට පස්සේ මේකට මම ලුණු කුඩු ටිකක් එකතු කරනවා. මේ මම එකතු කරන්නේ සෝයා සෝස් තේ හැන්දකට තක්කාලි සෝස් තේ හැන්දක් එකතු කරලා ඒකේ සීනි චුට්ටක් දිය කරලා. එහෙම දාපුවාම කිසිම රසකාරකයක් ඕනේ නැහැ. හරිම රසයි බත් එක. ඒකත් දාලා මේ ටෙම්පරාදුව හොඳට කලවම් කරන්න ඕනේ. ඊට පස්සේ බත් ටික දාලා කලවම් කරන්න ඕනේ. මේ වෙලාවේදී නම් බත් එක හොඳට නිමිලා තියෙන්න ඕනේ. රස්නේ පිට දැම්මොත් එහෙම වෙන්නේ බත් ඇට එකට වෙනවා. නිමිච්චි බත් ෆ්‍රිජ් එකේ දාලා ගන්න පුළුවන් නම් තවත් හොඳයි. මොකද එතකොට ඇට වෙන් වෙලා ලස්සනට බත් එක තියෙනවා. හොඳින් කලවම් කරලා බත් එක ලිපෙන් බාගන්න. මේ විදිහට තමයි මං හදපු බත් එක තියෙන්නේ. ඇට වෙන් වෙලා ලස්සනට තියෙනවා. දැන් ඉතින් මස් එක හොඳට හොදගත්තු මස් එකට කහ, ගම්මිරිස්, බෙදපු තුන පහ ලුණු කුඩු දාලා හොඳට අත ගා ගන්න ඕනේ.
මේක පැය භාගයක් විතර වහලා තියාගන්න පුළුවන් නම් ඔයාලට තවත් හොඳයි. දැන් මම හට්ටියක් ලිපේ තියලා ඒකට කුරුඳු පොතු කෑලි 2-3ක් දාගන්නවා. එහෙම දාගත්තාම මස් එකට සුවඳක් වගේම අමුතු රසක් එකතු වෙනවා. ඊට පස්සේ මම එකතු කරන්නේ සුදු ලූණු, බී ලූණු, රම්ප කරපිංච, අමු මිරිස් ටික. ඒ ටිකක් තෙලේ තෙම්පරාදු වෙනකොට මම එකතු කරනවා මිරිස් කුඩු තේ හැඳි 3කට අමු 3-5 තේ හැන්දක් එකතු කරලා කබලේ බැදගත්තු මිශ්‍රණය. ඒ මිශ්‍රණයත් ඊට පස්සේ අර ටිකත් එක්ක හොඳට කලවම් කරන්න ඕනි. ඒ කරලා මම මස් ටිකක් දාලා ඔක්කොම ටික එකට කලවම් කරනවා. ඔන්න ඉතින් ඔක්කොම හදාගෙන ඉවරයි. පත් ටිකක් බෙදාගෙන ඒකට පරිප්පු ටිකකුත් දාගෙන ඒකටම මස් ටිකකුත් දාගෙන කන්න තමයි තියෙන්නේ. උදේ කිරිබත් කන්න හදපු සීනි සම්බෝල ටිකක් තිබ්බහන්දා මම ඒ ටිකත් දාගත්තා. හරිම රසයි. මෙහෙම හදලා බලන්නකෝ යාළුවා.